කාලයකට පස්සේ ආයෙත් මේ පොඩ්ඩක් දේවල් ටිකක් එකතු වෙලා තියෙනවා. ඒ නිසා TikTok එකක් කරන්න හිතුණා. පහුගිය කාල සීමාවම මේ ගත්තාම නිකන් අපේ රටට සහ අපේ සහෝදර අම්මලාට තාත්තලාට අයියලාට අක්කලාට මේ ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාටම මේ නිකන් සුබදායක කාලයක් වුණේ නැහනේ. අර දිට්ටුවා කුණාටුව ඇවිල්ලා අපේම සහෝදර සහෝදරියෝ අපේම දුවා දරුවෝ අපි අතරින් ඛේදනීය විදිහට සමුගෙන ගියා. එතකොට මේ ඒ වගේ දේවල් එක්කයි එක නිකන් පොඩි ව්‍යාකූල ගතියක් ඔළුවෙත් තිබුණා. ඒ නිසා ඉතින් ඔහේ අතෑරලා දාලා තිබ්බා. කොහොමද ඉතින් මං මේව කරන්නෙත් එහෙම අර එක දිගටම නෙමෙයිනේ. ඒ නිසා තාමත් මාත් එක්ක ඉන්න පිරිසක් ඇති කියලා හිතුන නිසා ආයෙත් හිතුණා මේ දවස්වල යන දේවල් ටිකක් ගැන නිකන් මගේ අදහස කියන්න. මේ කොහොම වුණත් මට නිකන් මේ හිතිච්ච දෙයක් තමයි මේ පහුගිය කාල සීමාව දිහා බලනකොට මේ අපේ රටේ මේ එක එක දේශපාලන පක්ෂ එක එක කියන්නේ එකම කට්ටිය විවිධ නම් වලින් පිටින් පිට බලයට ඇවිත් තියෙනවනේ. ඒ ආපු අවස්ථාවවල ඒගොල්ලෝ ආණ්ඩු හදනවා, ජනතාව ඡන්දෙ දෙනවා, ආණ්ඩුවක් හැදෙනවා. ඒක විවිධ ආණ්ඩු. මේ කියන්නේ නම් වලින් එක පුද්ගලයෝ ටික තමයි. ඒ කට්ටිය මදි වුණොත් ඒ පැත්තේ අයට සල්ලි දීලා මේ පැත්තට අරන් ආණ්ඩුවක් හදා ගන්නවා. ඊට පස්සේ අර විපක්ෂ විදිහට ඉතුරු වෙන යාළගේ කණ්ඩායම මෙයාලට බැන ඔන්න අවුරුදු 5ක් විතර යනවා. ඊට පස්සේ මේගොල්ලෝ අසාර්ථකයි කියලා අර එහා පැත්තේ ඉන්න අයට මිනිස්සු ඡන්දෙ දෙනවා. ඊට පස්සේ මේ පැත්තට ආණ්ඩුවක් හදාගන්න මදි වුණාම මේ පැත්තෙන් ආයෙ අරගෙන ආණ්ඩුවක් හදනවා. ওই විදිහ ආණ්ඩුනේ ගියේ අපේ. ඊට පස්සේ මේ අර 2024 මේ හැර වෙනවනේ මේ වෙනස් පැත්තකට. ඊට පස්සේ මේ හැදෙන්නේ අර වගේ ආණ්ඩුවක් නෙමෙයිනේ. තනි බලයක් තියෙන ජනතා ඡන්දයෙන් කියන්නේ වමේ දේශපාලන පක්ෂයක් හැඩයක් තියෙන එකක් නේ හැදෙන්නේ. මම නිකන් කල්පනා කරේ ඌට කලින් මගේ ජීවිත කාලේ මේ බිහි වුණ එකම ආණ්ඩුවක්වත් මුහුණ නොදීපු තරමේ මහා දුෂ්කරතාවයන් ගොඩකට මේ ආණ්ඩුව මුහුණ දුන්නනේ. පටන් ගත්ත තැන ඉඳලම ඒ කියන්නේ අර පරාජිත කණ්ඩායමේ කුමන්ත්‍රණ බොරු බේගල් ව්‍යාජයන් සමාජගත කරලා ජන මනස අවුල් කරලා ආණ්ඩුවත් එක්ක ජනතාවට ඒ ඇති වෙන බැඳීම විටින් විට ඔහොම ඛණ්ඩනය කරන්න කඩන්න පළුදු කරන්න මාර විදිහේ කුමන්ත්‍රණ ගොඩක් කරානේ. කරමිනුත් ඉන්නවනේ. ඒකට ඒගොල්ලෝගේ නියෝජිතයොත් ඉන්නවනේ. ඒගොල්ලෝ ධම්මලා එක් ආයතන හැම තැනකම තාම යාළගේ කට්ටිය ඉන්නවා. මොකද ආණ්ඩුව මාරු වුණාට ජනතාව එකපාරටම මාරු වෙන්නේ නැහනේ. ජනතාව මාරු වෙන්නේ හිමීට. මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ක්‍රමවේදයන් ඒවා තේරුම් ගනිමින් තමයි හිමීටනේ මාරු වෙන්නේ. ඩොග් ගාලා මේ ආණ්ඩුව අර ජනාධිපති ගිහිල්ලා දිවුරුම් දීලා ජනාධිපති වෙනවා වගේ മന്ത്രി කෙනෙක් මහජන නියෝජිතයෙක් විදියට පත් වෙලා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීලා മന്ത്രി කෙනෙක් වෙනවා වගේ ජනතාව එහෙම වෙනස් වෙන්නේ නැහැ. ටක් ගාලා වෙන්නේ නැහැ. ඒ ක්‍රමිකවනේ වෙන්නේ. ඒ ක්‍රමිකව අර ඒ වෙනස සිද්ධ වෙමින් තියෙන ඒ සංක්‍රාන්තික අවධියේ අරගොල්ලෝ අර විවිධ ප්‍රවාදයන් එක්ක මේ ආණ්ඩුවයි ජනතාවයි අතර සම්බන්ධතාවය බිඳින්න නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරනවානේ. එතකොට ඒක එකක් තමයි අර මුලින් කියපු අර දිට්ටුවා අර ඒ කුණාටුව එනවයි කියලා දැනගෙන තියෙද්දි ජනතාව ඔහේ මැරෙන්න ඇරලා ආණ්ඩුව නිකන් බලාගෙන හිටියා වගේ එකක් කිය විද්දන්නේ පහුගිය කාලේ. කියන්නේ කුණාටුවක් එනවා. ඒ අදාළ ආයතන විසින් ආණ්ඩුවට දැනුම් දීලා තියෙනවා. ආණ්ඩුව ඉතින් ඔහේ නිකන් අර නීරෝ වීණා වාදනය කරා වගේ ෆන් එකේ ඉඳලා මේ අර කඳුනාය ගිහිල්ලා මිනිස්සු මැරෙනකම්. ඒ වගේ ඒවා කිව්වනේ නේද ඔය විපක්ෂයේ කට්ටිය. මේ කියන්නේ මේ මැරෙන්න ඇරලා. ඊට පස්සේ එහෙම කියපු අයම අර වන්දි දෙනවද කියලා බලන්නේ දැක්කනේ නේද? ඔය ඉතින් කියන්න ඕනේ නැහැ. අද කිව්වනම් ආණ්ඩුවෙන් අපි 25000ක් දෙනවා ගෙවල් සුද්ධ කරගන්න කියලා උදේ පාන්දර කොලයකුත් අරන් ගිහිල්ලා හම්බුණාද 25000 කියලා අහන විපක්ෂයක් බවටම පත් වුණානේ අපේ විපක්ෂය. එතකොට මේ දැන් අලුත් මේක තමයි අර මොඩියුල. මොඩියුල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන වචනයටත් මම නම් එච්චරම කැමති නෑ ඔය ආණ්ඩුවෙන් ඕක පාවිච්චි කරාට. ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ මේ මම දන්න විදිහට
තියෙන එක පැච් දාලා අරගෙන යන එක. මාර්ග ප්‍රතිසංස්කරණය කියන එකේ අදහසක් නැහැනේ අලුත් මාර්ගයක් හදනවා කියන එක. තියෙන මාර්ගයේ වලවල් තියෙනවා. තාර ටිකක් දාලා තලලා යන්න එන්න පුළුවන් විදිහට හදාගන්න එක. ප්‍රතිසංස්කරණය. නිවාස ප්‍රතිසංස්කරණය. තීන්ත ගාලා කඩතොළු වහලා තීන්ත ටිකක් ගාලා මේ බිම මේවා කරලා ඉන්න පුළුවන් විදිහට හදාගන්නවා. ප්‍රතිසංස්කරණ. මම කැමතිත් නෑ ওই වචනෙට. මේ ආණ්ඩුවට තියෙන්නේ ඕකට වෙන වචනයක් හදන්න. ඔය ප්‍රතිසංස්කරණ කියන එක ඇවිල්ලා ඔය වචනේත් තිත්ත වෙලා තියෙන මිනිස්සුන්ට. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන එක කොච්චර අහලා තියෙනවද අපි? එහෙම අහලා වුණාට ප්‍රතිසංස්කරණය කරලාද දන්නෙත් නෑ තිබ්බ එක වගේම තමයි. ඉතින් දැන් මේ වචනේත් වෙනස් කරන්න ඕන. හරිද? නිකන් නව්‍යකරණය. නව අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනුවට නව්‍යකරණය වගේ වචනයක් නේ අලුත් එකක් වගේ. ඒ බලධාරීන්ට උගන්වන්න යනවා නෙමෙයි මම පුරවැසියෙක් විදියට මං හිතපු එක මං කිව්වේ. ඔය ප්‍රතිසංස්කරණ වචනේත් එපා. කොහොම වුණත් දැන් ඇවිල්ලා තියෙන අර මොඩියුල් කතාව. දැන් ඕක මේ අර ජාතික අධ්‍යාපන ආයතනය කියන එකම නව්‍යකරණය කරන්න ඕන. හරි? ඒකම ප්‍රතිසංස්කරණය කරන්න බැරි තරමටම අබලන් දැන්. ඒක ඇතුලේ ඉන්න ඒ බලධාරිනුත් අබලන්. සමහරු ඉන්නවා බොහොම වයස ගතානුගතික ඒගොල්ලොම තමයි ඒ වගේ ඉන්නේ සංස්කාරක මණ්ඩලෙයි අර වගේ මේ වගේ පැරණි අදහස් පැරණි ආයතන ඒවත් නව්‍යකරණය වෙන්න ඕන. හරි කොහොම හරි දැන් ওই මොඩියුල් කතන්දරේදී ආණ්ඩුවට එන විවේචනයක් ඇවිල්ලා තියෙනවනේ අර මොනවද සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කරන ලින්ක් එකක් ඒකට දැම්මයි එහෙම කියලා. හිතනවද නිකන් ඇත්තටම චුට්ටක් හරි මොලේ මෙතන පාවිච්චි කරන්න පුළුවන් කෙනෙකුට පිළිගන්න පුළුවන් ද එහෙම කතාවක් 6 වසරේ දරුවෙකුට එවැනි එකකට යන්න ආණ්ඩුවක් වගකිව යුතු ආණ්ඩුවක් හරි වග ජනතාවට වග නොකියපු මහින්දලාගේ ආණ්ඩුවවත් ඔහොම දෙයක් කරයි කියලා හිතන්න පුළුවන්ද? සිරිසේනගේ රනිල්ගේ ආණ්ඩුවවත් ඔහොම දෙයක් කරයි කියලා හිතන්න පුළුවන්ද? ඒ ජනතාවට වගවීමක් තිබුණේ නැහැ නේ යාලට. ඒගොල්ලෝ ඔහේ ණය අරගෙන රට බංකොලොත් කරලා ගෙවා ගන්න බැරි තරමටම වට්ටලා දාන තරමටම වැඩ කරපු ඒ තරම් වගකීම් විරහිත ආණ්ඩුවක්වත් නොකරපු දෙයක් මේ ආණ්ඩුව කරයි කියලා හිතනවද? එහෙම හිතන්නේ නැහනේ. හිතන්න පුළුවන්ද? ඔය ආණ්ඩුවල හිටිය 94 දෙනෙක් ඕ ලෙවල් වත් පාස් නැති අය පාර්ලිමේන්තුවේ. ඒ ලෙවල් පාස් නැති අයත් ඊට සමාන ගණනක් හිටියා. හරි බොහොම අතලොස්සක් දෙනෙක් තමයි යම්කිසි උගත් කියලා අර සමාජයේ පිළිගන්න සම්මතයන් තුල හිටපු අය හිටියෝ GL පීරිස් වගේ. ඒගොල්ලොත් ඉතින් දන්නවනේ කරපු වැඩනේ. දැන් මේ පාර්ලිමේන්තුව බලන්නකො. ඔය 226න් ඔය 159 මාලිමාවේ අරගෙන බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා යම් යම් ප්‍රශ්න ඇති වුණ තැන් තියෙනවා. ඒක නෑ කියන්නේ. ඒක සමස්තය නෙමෙයිනේ. ඒ තනි එකක්. අනිත් ටික අරන් බලන්න කී දෙනෙක් උගත් ගුරුවරු, නීතිඥයෝ, ඉංජිනේරුවෝ, දොස්තරලා හරි මහාචාර්යවරු, ආචාර්යවරු වගේ ඒ වගේ මේ නිදහස් අධ්‍යාපනයෙන් ඔළුව උස්සපු මිනිස්සු ටික අර වගේ දෙයක් ඔය පොතකට ඇතුල් කරයි කියලා අර කිරි දරුවන්ගේ පොතකට ඇතුල් කරයි කියලා හිතන්න පුළුවන්. නෑ. මම විශ්වාස කරන්නේ නෑ ඒක. ඕක කරනවා නම් කරන්නේ ලෙනින් කියලා තියෙනවා. නව පාලනයක් බිහි වූ පසුවද පැරණි පාලනයේ අවතාර යම් තාක් කාලයක් හොල්මන් කරනු ඇත කියලා. දැන් මේ හොල්මන් කරමින් ඉන්නේ පැරණි පාලනයේ අවතාර. අර අතර ඉසුරුපාය ළඟ මාරාන්තික උපවාසය ඇල්ලුනේ මොනවද දන්නේ කන්නේ මේ සැරේ. කකා ඉන්නවා කියන මෑන්. එතකොට අර චීවරධාරී අර ගුරු වෘත්තීය සමිති හාමුදුරුවෝ ඒ අර පරණ කට්ටිය නියෝජනය කරන අය. ඔය පැරණි අවතාර. දැන් මේ පැවතිලා තියෙන ආණ්ඩුවට වඩා හොඳ එකක් ගේන්න නෙමෙයිනේ ඔය අර කලින් හිටපු පරණ එක ගේන්නනේ ඔය දඟලන්නේ. ඒකෙන් යැපුණ අය. හරි? එතකොට එයාලා නියෝජනය කරන අයත් අර ආයතන ඇතුලේ ඉන්නවා. හරි? එයාලට පුළුවන් තවම අර ආයතන ඇතුලේ ඉන්න එයාලගේ අවතාරයක් දාලා යම් බලපෑමක් කළ හැකි ක්‍රියාවකට මේ
ඔන්න ඔය වගේ අවුලක් හදන්න. ඔය මොඩියුල් ඇතුලේ තියෙන්නේ මම හිතනවා එවැනි අවතාරයක් විසින් මේ රජය අපහසුතාවයට පත් කරන්න කරපු සූක්ෂම ක්‍රියාවක් කියලා තමයි මට හිතෙන්නේ. එතකොට ආණ්ඩුවත් කියන්නේ එහෙම මමත් පුද්ගලිකව විශ්වාස කරනවා ඒක අපි ඒක ඉස්සරහට බලාගමු. එතනදී එයාලට අදාළ නැහැ මේකෙන් වෙන ජාතික ධනය සම්බන්ධව හානිය එයාලට අදාළ නැහැ. හරි? ආණ්ඩුව ඔය ප්‍රතිසංස්කරණ හකුලා ගන්නෙත් නැහැ. හකුලා ගත යුතුත් නැහැ. හරි? මෙවැනි ඔය පරාජිත කණ්ඩායමක එවැනි ඔය පහත් ගණයේ ක්‍රියා නිසා ආණ්ඩුව අලුත් දේවල් හකුලා ගත යුතුත් නැහැ. හරි? එතකොට මේ අගමැතිනේ අස්සෙන්න ඕනේ කියලානේ අර හොර පාස්පෝර්ට් එහෙම හදලා මාට්ටු උනේ විමලේ. මිනිහා ඔය අරගල කරන අගමැතිනේ ඉල්ලා අස්සෙන්නෙත් නැහැ. බලන්නකො වෙයිද කියලා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන ඔය ඒගොල්ලෝ දැනට ඔය කියන වචනේ මම ඔය කියන්නේ. ඒ අලුත් නව්‍යකරණය වුණ මොඩියුල දරුවන්ගේ අතට යන එක නතර වෙන්නෙත් නැහැ. සමහර විට ඔය මේ ආන්දෝලනයට ලක් වුණ ඔය 6 වසරේ මොඩියුල ටික අයින් කරන්න වෙයි දහස් ගාණක්. ජාතික ධනය ආයෙ මුද්‍රණය කරන්නත් වෙයි. සමහර විට මේ අවුරුද්දේ ඒ දරුවන්ට ඕක නොදී ඉන්නත් පුළුවන් මං හිතන්නේ. ඕක ආයෙ හදන්න එපා බලන්න එපා. අනිත් වසරවල ඔය ටික ක්‍රියාත්මක වෙයි. 6 වසරේ දරුවන්ට අර නව දැනුම යන එක තවත් වසරකින් ප්‍රමාද වෙයි. පස්සට යයි. හරි. ඒ තමයි මේ අර පැරණි කණ්ඩායම් වල කුමන්ත්‍රණ වල ප්‍රතිඵල. හරි. අභියෝග ගණනාවක් එක තමයි ඉස්සරහට යන්න වෙන්නේ. මේ අය නතර වෙන්නේ නැහැ එහෙම ලේසියෙන්. ජනතාව සබුද්ධික වෙන්න ඕන. මට හිතෙන්නේ මම අවසන් කරන්නම්. දැන් මේ ඒගොල්ලොන්ගේ ওই කුමන්ත්‍රණකාරී ක්‍රියා තව නිකන් තීව්‍ර කරනවා ඒගොල්ලෝ. තීව්‍ර කරනවා. වේගවත් කරනවා. හරි? මේ නිකන් මැෂින්ස් වගේ වැඩ කරනවා. ඇයි ඒක නිකන් අර පොඩි මිම්මක්. එයාලා වේගවත් වෙනවා කියන්නේ ආණ්ඩුව ජනතා ආකර්ෂණයට ලක් වෙන එකත් වේගවත් වෙලා කියන එක. සතුරාගේ කලබල වීම විසින් වත්මන් ආණ්ඩුවේ සාර්ථකත්වය පෙන්වනවායි කියලා තමයි මට හිතෙන්නේ.